ආයුබෝවන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා SL දනුව බ්‍රෝතින් ගෙනෙන තවත් අලුත්ම වීඩියෝ එකකට. ඔන්න යාළුවනේ අද අපි යන වීඩියෝ එකෙන් කතා කරන්නේ ඔයාගේ ෆෝන් එකේ Gmail account එකේ password එක අමතක වුණොත් කොහොමද ඒ password එක change කරලා අලුත් password එකක් හදාගන්නේ කියලා තමයි අපි අද කතා කරන්නේ. වීඩියෝ එක හොඳයි නම් like කරන්න, comment කරන්න, ඒ වගේම තවත් යාළුවෙකුට share කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මගේ channel එකට අලුත් කෙනෙක් නම් පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක ක්ලික් කරලා දකුණු අත පැත්තෙන් තියෙන bell icon එකත් all කරලා තියාගන්න. එතකොට ඔයාලට පුළුවන් මම කරන වීඩියෝ ඉක්මනින් ඔයාගේ ළඟටම ගෙන්වා ගන්න. හරි එහෙනම් යාළුවනේ අපි යමු අද වීඩියෝ එකට. යාළුවනේ මුලින්ම ඔයගොල්ලෝ යන්න ඕනේ ඔයගොල්ලෝගේ ෆෝන් එකේ තියෙන Chrome browser එකට. හරි මේ විදිහට ගිහිල්ලා මෙතන උඩ තියෙන search bar එකේ search කරගන්න ඕනේ password google.com gmail කියලා. එතකොට මේ විදිහට password manager කියලා එකක් එනවා. ඒක උඩ මේ විදිහට touch කරගන්න ඕනේ. ඊට පස්සේ මෙතන උඩ තියෙනවා Google account කියලා. මේක උඩ ටච් කරගන්න. ඊට පස්සේ මේ විදිහට එනවා අපේ Google account එක මේ විදිහට බලා ගන්න පුළුවන් Google account එක. ඊට පස්සේ අපිට ඕන නම් මෙතනට ගිහිල්ලා අපේ Google account එක change කරගන්න පුළුවන්. මේ විදිහට ගියාම මෙතනින් පෙන්නනවා අපේ Google account එක. ඊපස්සේ Gmail account එක පෙන්නනවා. ඊට පස්සේ මෙතනින් අපි කැමති password එක change කරගන්න ඕනේ. Gmail account එකක් අපි තෝරගෙන මේ විදිහට මේ Gmail account එක යනවා. ඊට පස්සේ මේ මෙතන පහලින් තියෙනවා Google password කියලා එකක්. ඒක උඩ ටච් කරගන්න. ඊට පස්සේ මේ විදිහට අපිට අපේ ඔයගොල්ලෝගේ ෆෝන් එකේ දාලා තියෙන පාස්වර්ඩ් එකක් දාලා තියෙනවා නම් ලොක් එකට ඒ පාස්වර්ඩ් එක මම මේකට දීලා තියෙන ෆින්ගර්ප්‍රින්ට් එක. ඒ නිසා මම ෆින්ගර්ප්‍රින්ට් එක දීලා මේ විදිහට ලොක් එක අන්ලොක් කරගන්න. ඊට පස්සේ මේ මෙතනින් එනවා new password කියලා. එතනට අපි කැමති පාස්වර්ඩ් එකක් දෙනවා. මම මෙතනට පාස්වර්ඩ් එකක් දෙනවා. මොකෙක් හරි ක්‍රියේට් එකක් දැම්මොත් මේකට මේ විදිහට මේ පාස්වර්ඩ් එක මෙතන confirm new password කියන තැනට උඩ දාගත්ත පාස්වර්ඩ් එකම දෙනවා. හරි ඊට පස්සේ මෙතන මේ change password කියලා තියෙන තැන ටච් කරගන්නවා. ඊට පස්සේ මෙතන change password කියලා icon එකක් එනවා. ඊට පස්සේ මේ විදිහට password එක change වෙලා එතන උඩින් email එකක් එනවා password එක මම රෙඩි change වෙනවා කියලා මේ විදිහට email එකක් එනවා. හරි යාළුවනේ ඔය විදිහට තමයි ඔයාලගේ ෆෝන් එකේ Gmail account එකේ password එක අමතක වුණොත් ඒ password එක change කරලා new password එකක් හදාගන්න.